මොනවද මේ ට්‍රෙෂරි බොන්ඩ්ස් නැත්නම් භාණ්ඩාගාර බැඳුම් කර? බොන්ඩ් එකක් කියන්නේ අපි ගවර්න්මන්ට් එකට දෙන ලෝන් එකක් නැත්නම් ණයක්. ඒ වෙනුවෙන් ගවර්න්මන්ට් එක අපිට ඉන්ට්‍රස්ට් එකක් නැත්නම් පොලියක් ගෙවනවා. එතකොට ඇයි ගවර්න්මන්ට් එකට මේ වගේ ණය ඕන වෙන්නේ? ගවර්න්මන්ට් එක මේ සල්ලි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මොකක් හරි රටේ සංවර්ධන කටයුත්තක් වෙනුවෙන්. එතකොට ගොඩක් ඉන්වෙස්ටර්ස්ලා මේ බොන්ඩ්ස් පාවිච්චි කරනවා ඉන්වෙස්ටිං ටූල් එකක් හැටියට. හැබැයි අනිත් ඉන්වෙස්ටිං ටූල්ස් වලට සාපේක්ෂව උදාහරණයකට ස්ටොක්ස් වලට සාපේක්ෂව බොන්ඩ්ස් වලින් ලැබෙන රිටර්න් එක අඩුයි. හැබැයි ඒක ස්ටොක්ස් වලට වඩා සේෆ්. අපි දැන් බලමු එක්සැම්පල් එකක්. හිතන්න ගවර්න්මන්ට් එකට ඕන වෙන මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් කරන්න. උදාහරණයකට මොකක් හරි රේල්වේ ප්‍රොජෙක්ට් එකක්. හැබැයි මේක කරන්න ගවර්න්මන්ට් එකට ඕනේ සල්ලි. ඉතින් මේකට ගවර්න්මන්ට් එක කරන්නේ බොන්ඩ් එකක් ඉෂුව කරනවා. අපි හිතමු බොන්ඩ් එකේ වටිනාකම රුපියල් ලක්ෂයයි. ඒ වගේම ඊල්ඩ් එක නැත්නම් ඉන්ට්‍රස්ට් එක 10%යි. බොන්ඩ් එක මැචුවර් වෙන්නේ නැත්නම් කල්පිරෙන්නේ අවුරුදු 10කින් පස්සේ. එතකොට මේ බොන්ඩ් එකේ ඉන්ට්‍රස්ට් රේට් එකට අපි කියනවා කූපන් රේට් එක කියලා. දැන් අපි අවුරුද්දක් යන් ඉස්සරහට. අවුරුද්දකින් පස්සේ අපිට හම්බ වෙනවා අපේ පළවෙනි ඉන්ට්‍රස්ට් එක. ඒ කියන්නේ රුපියල් 10000ක්. ඒ කියන්නේ ලක්ෂයෙන් 10%ක්. මේ වගේ අවුරුදු 10ක් යනකම් අවුරුද්දක් ගානේ 10% ගානේ අපිට ඉන්ට්‍රස්ට් එක හම්බ වෙනවා. ඉතින් අවුරුදු 10කින් පස්සේ අපිට අපේ බොන්ඩ් එකේ මුළු වටිනාකම නැත්නම් රුපියල් ලක්ෂයක් ආපහු අපිට හම්බ වෙනවා. එතකොට මේ බොන්ඩ්ස් වලින් ලැබෙන ආදායම ස්ථිර ආදායමක්. අපි ඒක ස්ටොක්ස් වගේ දෙයක් එක්ක කම්පෙයාර් කරොත් ස්ටොක් ප්‍රයිස් එක ඉහළ වගේම පහළ යන්නත් පුළුවන්. අපිට ඒක ප්‍රෙඩික්ට් කරන්න බෑ. හැබැයි අපි බොන්ඩ් එකක් ගත්තී අපි බලන්න ඕන දේවල් කිහිපයකුත් තියෙනවා. ඉතින් මේ බොන්ඩ්ස් ඉෂුව කරන්නේ ගවර්න්මන්ට් එකම විතරක් නෙමෙයි. ප්‍රයිවට් කම්පැනිස් ඒගොල්ලන්ගේ ෆියුචර් එකේ ප්‍රොජෙක්ට්ස් වලට ෆන්ඩ්ස් හොයාගන්න මේ වගේ බොන්ඩ්ස් ඉෂුව කරන්න පුළුවන්. අපි ඒ වගේ බොන්ඩ්ස් වලට කියනවා කෝපරේට් බොන්ඩ්ස් කියලා. ඉතින් මේ වගේ ප්‍රයිවට් කම්පැනි එකක් බැරි වෙලාවත් බැංක් කරප්සි ෆයිල් කරොත් අපිට අපි ඉන්වෙස්ට් කරපු සල්ලි නැති වෙන්න පුළුවන්. අපි මේ රිස්ක් එකට කියනවා ඩිෆෝල්ට් රිස්ක් එකක් කියලා. එතකොට අපි බොන්ඩ් එකක් ගත්තේ මේ ඩිෆෝල්ට් රිස්ක් එක ගැනත් හිතනවා. ගොඩක් වෙලාවට ගවර්න්මන්ට් බොන්ඩ්ස් වලට මේ රිස්ක් එක ගොඩාක්ම අඩුයි. ඒ කියන්නේ නැතිම තරම්. ඒක හින්දා අපි බොන්ඩ් එකක සල්ලි ඉන්වෙස්ට් කරන්න කලින් ඒක කෝපරේට් බොන්ඩ් එකක්ද නැත්නම් ගවර්න්මන්ට් බොන්ඩ් එකක්ද කියලා අපි දැනගන්න ඕනේ. බොන්ඩ් එකක් ගත්තී අපි තවත් සැලකිය යුතු දෙයක් තමයි ඉන්ට්‍රස්ට් රේට් එක කියන එක. රටක ඉන්ට්‍රස්ට් රේට් එකයි බොන්ඩ් එකේ ප්‍රයිස් එක ගත්තොත් ඒ දෙකේ සම්බන්ධය හරියට සීසෝ එකක් වගේ. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක අඩු වෙද්දී බොන්ඩ් එකේ ප්‍රයිස් එක වැඩි වෙනවා. ඒ වගේම ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙද්දී බොන්ඩ් එකේ ප්‍රයිස් එක අඩු වෙනවා. එතකොට බොන්ඩ් එකේ ප්‍රයිස් එක වැඩි වෙද්දී බොන්ඩ් එකේ ඊල්ඩ් එක අඩු වෙනවා. ඒ වගේම බොන්ඩ් එකේ ප්‍රයිස් එක අඩු වෙද්දී බොන්ඩ් එකේ ඊල්ඩ් එක වැඩි වෙනවා. එතකොට බොන්ඩ් එකක් කියන්නේ ලොන් ටර්ම් ඉන්වෙස්ටිං ටූල් එකක්. එතකොට බොන්ඩ් එකක් ගන්න කලින් රටේ ඉන්ට්‍රස්ට් රේට් එක ඉදිරි අවුරුදු කිහිපෙදී මොන වගේ වෙයිද කියන එක ගැන ටිකක් හොයලා බලන්න ඕනේ. එතකොට ඉන්වෙස්ටර් කෙනෙක් හැටියට අපිට අපේ පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන රිස්ක් එක අඩු කරගන්න පුළුවන් බොන්ඩ්ස් වගේ ලෝ රිස්ක් ස්ටේබල් ඉන්කම් එකක් තියෙන ඉන්වෙස්ට්මන්ට්ස් වල කොටසක් ඉන්වෙස්ට් කරලා.